හයි ඔයාලට සුබ නවවසරක් ප්‍රාර්ථනා කරන ගමන්ම මං හිතුවා අපේ මංගල්ලේ ඒ වගේම අපේ නවවසර කඳාන ගමේ පටන් ගන්න විදිය ඔයගලන්ට ටිකක් පෙන්වන්න කියලා. හැම අවුරුද්දකම වගේම සුද්දෝ සෙබස්තියන් මුණිදුන්ගේ ප්‍රාතිහාර්යාත්මක ප්‍රතිමාව අපේ ගම වටේ ගෙනියනවා කිව්වා. ඒක නිසා අපි අපේ පාර සුද්ධ පවිත්‍ර කරලා ඒකට සූදානම්. අපි ඉතින් උදෙන්ම තනකොළ ටිකක් අයින් කරලා සුද්ධ කරලා මාන්සියක් කියලා බැලුවේ නෑ මොකද මේක තරම් ආශිර්වාදයක් වෙන කොහෙන්ද ඉතින් අපේ ගම කිව්ව සුදු සෙබස්තියන් මුනිතුමාට කැප කරලා තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. අපේ තාත්තා මේ කොළ අපිට කපලා දීලා අපිත් මේම සරසලා අපි ඉතින් ලෑස්ති වුණා. මේ තියෙන සැරසුවට පස්සේ අපි ඊට පස්සේ උදෙන්ම ගියා නේම අපි දැක ගම පුරාවටම කට්ටිය සරසලා සුද්ධ පවිත්‍ර කරලා තිබ්බා. හරි ලස්සනයි කියලා නිම කරන්න බෑ. මේ අපේ පාර රොමෙල් මාවත පාර දිගේ කොඩි බැඳලා අපේ පාර හරි ලස්සනයි. ඔයාලත් දැකලා ඇති ඔහොම එනකොට තමයි අපේ ගෙදර හම් වෙන්නේ. මේ දිගටම සරසලා කොඩි බැඳලා දෙපැත්තේ මේ දකුණු පැත්තට ගියාම තමයි අපේ ගෙදර තියෙන්නේ. කොඩේම තිබ්බ ගෙදර උනත් හොඳට පේනවා. අපේ පිටිපස්ස පාර කියන්නේ ඩේවිඩ් සොයිසා පියනම මාවත. මේ දිගෙත් එනකොට මේව ලස්සනට සරසලා තිබ්බා. ඉතින් අපේ අයියා කියන්නේ නිලන්ත අයියා එයා රට ගියා යන්න කලින් අපේ කොඩි බැඳලා ගියේ. එයාගේ වයිෆ් ඉවැන්ජලින් උයි නෝවා බබත් එක්ක. මම මගේ අම්මා දාලා තියෙන්නේ සෙබස්තියන් මුන්ද්‍රයාට ගෞරවය පිණිස. මේ අපේ අම්මා මහපු කොඩි හැම අවුරුද්දකටම එයා මහනවා ඒ කොඩි ටික. එයා මහන නිසාමද මන්ද මගේ ප්‍රාර්ථනාවන් ඔක්කොම මේ විදිහට ඉෂ්ට වෙනවා. මගේ අම්මගේ ආඥා තමයි මාව හැමදාම ආඥා කරේ. මං ඉපදෙද්දිත් සෙබස්තියන් මුනිතුමාට මගේ අම්මා මාව බාර දීලා තියෙනවා. අපි දැන් සුරෝමෙනකන් තමයි බලාගෙන ඉන්නේ. ඒ ගෙදර ඉස්සලා වාඩි වෙලා මේ පල්ලි ඉස්සරහයි අපේ පාර ළඟයි දැන් සුරෝමෙන්ඩ කිට්ටු කර කරම තියෙන්නේ. සුදු සෙබස්තියන් මුනිතුමාව දකිද්දිම ඇහත් කඳුළු ආවා. ඉපදිච්ච දවස් ඉඳලම මේ ගමේ තමා හැදුනේ වැඩුනේ. අපිත් යාඥා කරන ගමන්ම ඔයගලන්ටත් යාඥා ඉල්ලනවා මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි රැඳී සිටියට. තවත් අපේ පල්ලිය ගැන අපේ මංගල්‍යයේ වීඩියෝ කීපයක් ඉස්සරහට එනවා. කීපයක් නෙමෙයි ගොඩක් ඒ සඳහා රැඳී සිටින්න. ඔයගොල්ලෝ හැමෝටම ජේසුස් පීඨයි.